Hi guys, ඉතින් දැන් බලමු ඉතින් අපිට අලුතින්ම ඉතින් තායිවාන් සර්වර් එකේ සුපිරිම ඉවෙන්ට් සෙට් එකක් ඇවිල්ලා දිනවා. අපි බලමු ඉතින් මේ ඉවෙන්ට් සෙට් එක කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ කොහොමද එන්නේ කියලා ඉතින් අපිට ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් අපිට ආපහු අනිද්දා නෙමෙයි හෙට එන්න තියෙන සුපිරි ඉවෙන්ට් එකයි. ඉතින් හෙට අලුත් විවෝ වන්ඩර් එකගෙන ඉතින් මම ඒකෙත් ඉවෙන්ට් ස්පින් වීඩියෝ එකක් අරගෙන එන්නම් ඉතින් ඉස්සරහට. ඉතින් මේ සර්වර් එකටත් ඔන්න ඉතින් අලුත් විවෝ වන්ඩර් එක ඇවිල්ලා දිනවා. අපි බලමු ඉතින් ස්පින් කරගෙන ගිහිල්ලා ඉතින් ඩයමන්ඩ් 100ක් ටොප් අප් කරලා බලමු ඉතින් ඉවෙන්ට් එකක් කම්ප්ලීට් කරගන්න පුළුවන් නේද? අඩු ගානින් දේවල් වදීද කියලා. ඉතින් මේ සර්වර් වල නම් ඉතින් ගොඩක් අඩු ගන්නට දේවල් ගන්න පුළුවන්. නැති වැඩි ගත නැතුව අපි යමු අදගෙන වීඩියෝ එකකදී වීඩියෝ එක යන කලින් මතක් කරන්න ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell එක නැත් all කරලාම තියාගන්න මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. එහෙනම් අපි යමු අදගෙන වීඩියෝ එකට. ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉතින් මගේ මේ තායිවාන් සර්වර් එක ඉතින් මේ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. මේක නම් මේ ළඟදී හදුවේ level 9 තාම account එක. ඉතින් මේ account එක ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි ඉතින් බලමු අලුතින් ඇවිල්ලා ඉතින් event set එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේක නම් ඉතින් සුපිරි event set එකක් ඇවිල්ලා තියෙනවා. මේ විදිහට බලා ගන්න පුළුවන්. මේවා ඉතින් incremental එහෙමත් ඉතින් තාම එහෙමම තියෙනවා. ඉතින් අපේ server වලින් නම් අයින් කරාට ඉතින් ගාඩිනේ ඉතින් අපි සැලකිලි තියෙන අපේ server නම් මේ server වලට ඉතින් ගොඩක් දේවල් free දෙනවා. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ මෙතන තියෙන ඉතින් ෆ්‍රී ක්ලේම් කරගන්න දේවල් සෙට් එකක් ඉතින් ඉතින් අපි ওই විදිහට ක්ලේම් කරගෙන ඉක්මනට ඉක්මනට බලාගෙන යන්න. ඉතින් මේ විදිහට ටසිය කැරක්ටර් ස්කිල් එකේම ෆ්‍රී දීලා තියෙනවා. ඉතින් අපේ සර්වර් එකත් ඒක නම් ෆ්‍රී දීලා තියෙනවා. ඒක නම් කාලයකට පස්සේ ෆ්‍රී දෙන සිස්ටම් මේ ස්කිල් එකක් තමයි ගොඩක් අයට වාසි වෙයි. ඉතින් BR මැච් 15ක් ගහලා ඒකත් ඉතින් හැමෝටම ෆ්‍රී ක්ලේම් කරගන්න පුළුවන් අපේ සර්වර් එකේ. ඉතින් මේ විදිහට ඕන ඉතින් අලුත් කැරක්ටර් එහෙම දවස් ගානකට හම්බුනා. ඉතින් ඒ විදිහට තමයි මේ සෙට් එක බලා ගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ ඔන්න අලුත් ඉවෙන්ට් සෙට් එක බලා ගන්න පුළුවන්. ඉවෙන්ට් කැලෙන්ඩර් එකේ එහෙම ඉතින් මේක ඉන්වර්ටර් වවුචර් එකවත් අපිට ෆ්‍රී ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි ඔන්න ඒක බලා ගන්න දින අපි බලමු ඉතින් ඉවෙන්ට් පැත්තට ගිහින් ඉතින් ඉවෙන්ට් පැත්තට ගිහිල්ලා බලමු මෙන්න මේ විදිහට ඔන්න ඉතින් අපිට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට බණ්ඩල් එක වෙන්නලා තියෙනවා. ඉතින් මෙතන මේ ස්ටෝර් එකෙත් ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ සර්වර් වල මේ ස්ටෝර් එක බලා ගන්න ඕනේ. ඉතින් ඒකත් සුපිරි තියෙනවා. සුපිරි ෆිට සෙට් එකක් තියෙනවා. ඉතින් මේ ස්ටෝර් එකේ ඉතින් ඒ විදිහට ඔන්න ස්ටෝර් එක බලා ගන්න පුළුවන්. අපි ඉතින් බලමු ඉවෙන්ට් පැත්තට ගිහින් ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න අලුත් විවෝ බණ්ඩල් එක. ඉතින් අපිටත් මේ වගේ ටෝකන් ටාර්ගෙට් එකකට තමයි ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන්ට මේක 14000 ගණක් අරගෙන තියෙනවා දැන්ට. මේක නම් ඉතින් 5 ස්පින් එකක් 39යි 1 ස්පින් එකක් 9යි. ඉතින් මේක ඩිස්කවුන්ට් දීලා තියෙනවා. අපි බලමු මේ ඩිස්කවුන්ට් එකත් ටොප් අප් පාරක් දාලා අපි බලමු ඉතින් මේකේ ස්පින් කරලා මේක ඉතින් ඉවෙන්ට් වල ඉතින් ඩයමන්ඩ් 100ක් දාගෙන ඉතින් මේ විදිහට අලුත් තව ඉවෙන්ට් එකක් කරලා දෙනවා. කිට් එකක් එහෙම අපිට නම් මේ කිට් එක තාම ආවේ නැහැ. මෙතන ඉතින් ෆ්‍රී ස්පින් එකක් ඒවර දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අලු පාට ටෝකන් ජාතියක් එනවා. මම මේ ටෝකන් වල ඉතින් ගන්න පුළුවන් කිට් එක වෙන්නනම් ඉතින් සොම්බි සමුරායි එමත් ගන්න පුළුවන්. මෙන්න මේ අලු පාට නිකන් අමුතු ටෝකන් එක. ඉතින් ඒ විදිහට ඕන ඉතින් තව ඉවෙන්ට් එකක් තියෙනවා ෆ්‍රී ස්පින් ගන්න මෙන්න මේ කියලා අලුත් තියෙන ජාතිය මේක නම් මතක නැහැ මට හරියට. තව ඉතින් මේ වගේ ගෝල්ඩ් වල තියෙනවා. ඒක ෆ්‍රී ස්පින් එකක් තියෙනවා. අසල් අන්න කිට් එකක් කළුනේ ඒක ගෝල්ඩ් වල ඒක අපි එකක් දාගම මේක ඉතින් තිබුණේ නැහැ ඉතින් ඕවා. ඉතින් ඒ විදිහට ඔන්න ඉතින් ඉවෙන්ට් සෙට් එක බලා ගන්න පුළුවන්. අපි ඉතින් බලමු මේ සර්වර් එක ටොප් අප් පාරක් දාගෙන ඩයමන්ඩ් 100ක් විතර දාගෙන බලමු ඉතින් මොනවා හරි ගන්න ඉතින් මේක ඉක්මනට අපි කිට් එක දාගමු. මෙන්න මේ විදිහට ඒ කිට් එක යනවා ඉතින්. ඉතින් ඒ විදිහට කිට් එක ගත්තා. ඉතින් තව මෙන්න මේ වගේ ටෝකන් ටිකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ අලු පාට ටෝකන් එකකින් ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉවෙන්ට් එක තියෙනවා. මෙන්න මේ ඉවෙන්ට් එකෙන් අපිට මෙන්න මේ බණ්ඩල් සෙට් එක තියෙන්නේ. මේ ටෝකන් 200 එකතු කරගන්න තියෙන්නේ. එකතු කරගෙන ඉතින් අපිට මෙන්න මෙතනින් එක බණ්ඩල් එකක් ගන්න පුළුවන්. මෙතනින් ස්පින්ලා එක බණ්ඩල් එකක් එනවා. ඉතින් මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. සොම්බි සමුරායි බණ්ඩල් එක තියෙනවා. තව පරණ බණ්ඩල් සෙට් එකක් තියෙනවා. ලස්සන බණ්ඩල් සෙට් එකක් තියෙනවා එතන. ඉතින් මේකේ ඉමෝට් ගන්න හැම දෙයක්ම ඔය විදිහේ ඉමෝට් දාන්න ඔය දැන් ඉමෝට් නැහැ ඉතින් එකක් ඉමෝට් සෙට් එකක් මත ඉස්සරහට ගන්න ඕනේ. ඉතින් මේ විදිහට ඕනේ සර්වර් එක බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉතින් අප්කමින් ඉවෙන්ට් එකේ මේ විදිහේ කොහොමද මම දැනගන්නේ කියලා කට්ටිය අහනවා සර්වර් එක හදාගන්න කොහොමද කියලා. මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒකත් දීලා බලන්න පුළුවන්. ඉතින් හැම සර්වර් එකෙම මේ කොහොමද ෆ්‍රී ෆයර් account හදාගන්නේ. ඉතින් මගේ සර්වර් 5ක account තියෙනවා. තායිවාන් මැලේසියා ඔය account set එක තියෙනවා. ඉන්ඩෝනීසියා account එක තියෙනවා. ඉතින් මේක මේ අලුතෙන් තමයි මේ තායිවාන් එක කරන්නේ. ඉතින් මේ විදිහට උන ටොප් අප් කරා මෙන්න මේ වගේ ජිම් 24 ගේ ස්කිල් එකක් හම්බ වෙනවා. මේ ජිම් 100 ටොප් කරාම තව මේ ජිම් 100 ෆ්‍රී දිනවා. අපි බලමු ටොප් පාරක් දාගෙන ඉන්නේ ජිම් 100ක් දාගමු ඉස්සලා. මේ ලෙවල් එක පාස් එකක් තියෙනවා 390යි මේක. ඒකත් ඉස්සරහට දාලා බලනවා. මේක ඉතින් සුපිරි ඉවෙන්ට් සෙට් එකක් තියෙනවා. ගොඩක් දේවල් අඩුවට ගන්න පුළුවන් මේ සර්වර් වල. ඉතින් මේ විදිහට ඔන්න ඩයමන්ඩ් 100ක් දාගත්තා. බලමු ඩයමන්ඩ් 100 ස්පින් කරලා. ඉතින් ඔන්න බලා ගන්න පුළුවන් ඩයමන්ඩ් 100 වැටුණා. මෙතන මේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් තමයි ගියන්නේ. ඉතින් මේ විදිහට ඔන්න බලා ගන්න පුළුවන් ඩයමන්ඩ් 100 ආවා. අපි බලමු ඉතින් මේක මේ ඉතුරු ඩයමන්ඩ් ක්ලේම් කරලා ඉතින් ඔන්න ඩයමන්ඩ් 100 ෆ්‍රී හම්බුණා. තව ඉතින් ඩයමන්ඩ් 24ක් ෆ්‍රී හම්බුණා. තව මෙන්න මේ පෙටි ස්කින් එක හම්බුණා. ඒකේ මොකක් හරි ඇචීව් පොයින්ට් සීන් එකක් ආවා. මොකක්ද
වෙච්ච මේකට ඉතින් අපිට පොයින්ට් වගේක් හම්බ වෙනවා මෙන්න මේකෙන්. ඉතින් ඒ විදිහට තමයි ඕන්න අපිට ජිම් 100 ටොප් කරාම හම්බෙච්ච ඩයමන්ඩ් 124ක් ෆ්‍රී හම්බුණා. අපි බලමු මේකට ස්පින් එකක් දීලා නිකන් මෙන්න පොඩි නම ස්පින් එකක් තියෙනවා. බලමු මේ ස්පින් එක දීලා මේක නම් ඉතින් අපිට මේක ස්පින් කරලා කරද්දී හම්බෙන්නේ නැහැ මේ ටෝකන් පහම එකතු කරන්න ඕනේ. අපේ සර්වර් එකට දිනම් මෙතන ස්පින් කරද්දිත් බන්ඩල් එකේ විදිහට එනවා. අපේ එකේ නම් මේ විදිහට මේ අඩු ගන්නට දෙන්නේ. අපේ එකේ ඩයමන්ඩ් 250ට දෙන්නේ 10 ස්පින් එකක්. ඉතින් මෙන්න ඒ වගේ ඕනේ ස්පින් කරා මෙන්න මේ ටෝකන් ටික හම්බුණා. අපි ටෝකන් ටික ස්පින් කරමු මේ විදිහට. ඔවුන් ඉතින් ඩයමන්ඩ් 200න් ඉතින් ගොඩක් දේවල් වලට ස්පින් ගන්න පුළුවන්. ඉතින් මේකේ ඩයමන්ඩ් අඩුයි. ඉතින් ගොඩක් දේවල් ඩයමන්ඩ් අඩුයි. මේ ඊයෝ බන්ඩල් එකේ තියෙනවනේ. අපි බලමු ඉතින් ඒකට තව ඩයමන්ඩ් ටිකක් දාලා දැන් ටෝකන් දෙක තුනක් හරි අරගෙන තියා ගන්න ඕනේ. මම ඉස්සරහට පුළුවන් වුණොත් මේකේ ඊයෝ බන්ඩල් එක ගන්න මේක වගේ නම් ඉතින් ඩයමන්ඩ් 500ක් 600ක් තිබ්බොත් අනිවාර්යෙන් ඊයෝ බන්ඩල් එක ගන්න පුළුවන්. 39යි 89යි 5 ස්පින් එක 5 ස්පින් පහකට එකක් අදුනත් ඉතින් අඩු ගානකින් ගන්න පුළුවන්. මේ නේන වැඩි ඩයමන්ඩ් නැහැ අපේ සර්වර් එකේ වගේ නා. අපේ සර්වර් එකට නම් ඉතින් හිට ඊයෝ බන්ඩල් එක ඩයමන්ඩ් කයි ඉතින් ඩයමන්ඩ් 5000 6000ක් වයියි ඉතින් අපේ සර්වර් එකේ නම් ගන්න. මේ ඉතින් ඔන්න ඉතින් ෆේඩර් ටීල් එකක් තියෙන ඒකත් අපි මේ ඉතින් ස්පින් එකක් දෙමු. මේකට ස්පින් එකක් දෙමු. ඉතින් මේ වගේ විදිහට ඉන්ටර්නෙට් සෙට් එක බලා ගන්න පුළුවන්. මේකටත් ඉතින් නව ස්පින් එකක් දීලා දාමු. මෙන්න මේ අඩු පාට ටෝකන් නම් ඉතින් වටිනවා. ඒවෙන් අපිට මේ අර මේ කිට්ටයක් ගන්න පුළුවන්. මම ඉස්සරහට ඉතින් මේකේ ඉවෙන්ට් ස්පින් වීඩියෝ ඉස්සරහ අරගෙන නම් ඉතින් මේ කවුන්ට් එක මම නිකන් හදාගෙන යන්න ඉතින් නිකන් මොනවද දේවල් ටිකක් අරගෙන ලෙවල් අප් පාස් එකෙන් දාලා ඉතින් මේ යූ බන්ඩල් එක මේ සර්වර් එකෙත් ගන්න ඕනි කියන අය ඉතින් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යනවා. හිතුණා අඩෝ මෙන් ටෝකන් එකක් අදුනා මේ 5 ස්පින් එකකින්. මං හිතුවා ඉතින් ටෝකන් එකක් අදී කියලා මුල ටෝකන් ටික නම් ඉක්මනට අදිනවා. ඒ දෙකයි අපිටම ලක්ෂ 3 මේ කවුන්ට් එක. ඔන්න ටෝකන් දෙකක් අදුනා එක 5 ස්පින් එකකින්. ටෝකන් දෙකයි එතකොට තව ටෝකන් 3යි ඕනි. තව ඩයමන්ඩ් 89 තියෙනවා. මේ ඩයමන්ඩ් 82ක් තියෙනවා තව ඉතින්. තව 5 ස්පින් එකක් දුන්නා ඒකෙන්. ඉතින් මේ විදිහට ඕගොල්ලන් බලාගෙන ඉන්නකොට ඔන්න ඉතින් ටෝකන් දෙකක් අදුනා එක 5 ස්පින් එකකින්. අපිටම ලක්ෂයක් තියෙන මේ කවුන්ට් එකේ. ඔන්න ඉතින් ටෝකන් දෙකෙන් ගත්තා. මේ ටෝකන් දෙකක් ගත්තා එක 5 ස්පින් එකකින්. අපි ඉතුරු ටෝකන් තුනක් ඉස්සරහට ගමු. ඉතින් තව ඩයමන්ඩ් ටිකක් දා ගන්න ඕන. ඩයමන්ඩ් 89ක් නම් ඉතින් මදි ලෝෙත් මදිනවා. තව ටෝකන් තුනක් ගන්න ඕන හින්දා මේ විදිහට ඔන්න ඇවටාර් එකයි බැනර් එකයි ගත්තා. ඉතින් ඒක නම් කනාවට වගේ වෙනවා. හැබැයි ටෝකන් දෙකක් අදුන ඉතින් ඔන්න බලා ගන්න උඩ. ඉතින් ඒ විදිහට තමයි ඔන්න ඉතින් තායිවාන් සර්වර් එකේ ඉවෙන්ට් සෙට් එක බලා ගන්න ඉතින් වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන ඉතින් මම ඉස්සරහට පුළුවන් වුණොත් මේ සර්වර් එකේ ඊයෝ බන්ඩල් එක ගන්නවා. ඉතින් අපේ සර්වර් එකෙත් ගන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඉස්සරහට රැගෙන එනවා. ඉතින් තව ඩයමන්ඩ් 4000 ගණන් දැන්ට එකතු කරලා තියෙන බලන්න. ඉතින් ඒ ඩයමන්ඩ් 4000 ගණන් මදි වුණොත් තව ඩයමන්ඩ් ටිකක් දාගෙන මම මේ හෙට ඉවෙන්ට් එක ස්පින් කරනවා. ඉතින් ඒකත් ඔයගලන්ට මේක මතක් කරන්න ඕනේ. එහෙනම් ඉතින් තවත් මේ වගේ සුළු සුළු ඉවෙන්ට් ස්පින් වීඩියෝ එකකින් ආයෙත් තමු. අදට ගින් එන්න හැමෝටම ගුඩ් බයි.